ඈත අතීතයේ ඉඳලා ඉතා සරුසාර ගොවි බිමක් වෙච්ච හම්බන්තොටට අඳුරු වලාකුළු පහත් වුණේ හම්බන්තොට මහනගර සංවර්ධන සැලැස්මත් එක්ක. මේ අර්ථයේ හම්බන්තොට නගරය පුළුල් කරනකොට ආශ්‍රිත වනගත ප්‍රදේශ එලිපෙහෙලි කළා. මේ නිසා අවතැන් වෙන අලියතුන් වෙනුවෙන් අලි කළමනාකරන රක්ෂිතයක් ප්‍රකාශයට පත් කරන්න කියලා පරිසර අමාත්‍යාංශයේ ගජමිතුරෝ වැඩසටහන යටතේ ඉල්ලීම් කළා. මේ අනුව 2011 දී අලියතුන්ට පහසුවෙන් සංක්‍රමණය වෙන්න පුළුවන් විදිහට උඩවලව බූන්දල සහ ලුණුගම්බේර වනෝද්‍යාන යා කරලා හෙක්ටයාර 26000ක් අලි කළමනාකරන රක්ෂිතයේ විදිහට ප්‍රකාශයට පත් කරන්න අනුමැතිය ලැබෙනවා. හැබැයි අනුමැතිය ලැබුණට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මේ අලි කළමනාකරන රක්ෂිතය ප්‍රකාශයට පත් කරන්න දෙන්නේ නැහැ. ඔවුන් කියනවා මේ නම් කරපු ප්‍රදේශයේ ඉඩම් වාණිජ වගාවන් වලට සූර්ය බලශක්තිය නිපදවන්න යොදා ගන්න අවශ්‍යයි කියලා. මේ අතරේ මහනගර සැලසුම ක්‍රියාත්මක වෙනවා. අනික් අතට මහවැලි අධිකාරිය යෝජිත අලි කළමනාකරන රක්ෂිත ප්‍රදේශයේ ඉඩම් ගල්කොරි, පස් කැපීම් සහ වෙනත් වාණිජ වගාවලට දිගින් දිගටම එකල දේශපාලන හිතවතුන්ට ලබා දෙනවා. මේ නිසා අලි ගම් වදිනවා. ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම උග්‍ර වෙනවා. අවුරුදු 8ක් 9ක් තිස්සේ දිගින් දිගටම මේ කරදරේ ඉවසන්න බැරිම තැන වල්සප කළ ගොවීන් අලි කළමනාකරන රක්ෂිතය වහා ප්‍රකාශයට පත් කරන්න කියලා ඉල්ලලා 2020 දී උපවාසයක් පටන් ගන්නවා. ගොවීන්ගේ මේ බලපෑම නිසාම අවසානයේ 2021 දී හම්බන්තොට අලි කළමනාකරන රක්ෂිතය ප්‍රකාශයට පත් කළා. හැබැයි මුලින් වෙන් කරලා තිබුණු හෙක්ටයාර 26000 වෙනුවට අලි කළමනාකරන රක්ෂිතයේ විදිහට ප්‍රකාශයට පත් කරන්නේ හෙක්ටයාර 23746යි. ඒකෙනුත් හෙක්ටයාර 2300ක් විතර මහවැලි අධිකාරිය තියාගන්නවා. මේ වෙන් කරගත්ත ඉඩම් වලින් අධිවේගී මාර්ගයේ දෙපැත්තේ පාරායිනේ කොටස මහවැලි අධිකාරිය විසින් මහා පරිමාණ සූර්ය විදුලි ව්‍යාපෘති වලට දුන්නා. ඒවට කරපු එලිපෙහෙලි කිරීම නිසා ඒ ආශ්‍රිතව හිටපු වනාලීන් ඊට යාබද කැලෑ කුට්ටි වලට සංක්‍රමණය වුණා. එක් පැත්තකින් කැලේ ඇතුලේ ගල්කොරි වාණිජ වගාවන් සහ පස් කැපීම් සිද්ධ වෙනකොට මේ පැත්තෙන් සෝලා ගහන්න කැලේ එලි කළා. මේ නිසා අලියතුන් ටික සීනුකුගල, ඔරුකෙන්ගල, කපාපු වැව වගේ ප්‍රදේශවල ඉතුරු වෙලා තිබුණු කැලෑ කුට්ටි වලට අවතැන් වුණා. මේ කැලෑ කුට්ටි වගේ තිබුණෙත් අලි කළමනාකරන රක්ෂිතය ප්‍රකාශයට පත් කරද්දී මහවැලි අධිකාරී වෙන් කරලා තියාගත්ත ඉඩම් රක්ෂිතය ප්‍රකාශයට පත් කළාට පස්සේ මේ අලියතුන් රැඳිලා හිටපු ඉතුරු කැලෑ ඉඩම් ටිකත් සෝලා ගහන්න එක එක සමාගම් වලට දෙනවා. දැන් මේ සමාගම් ඒ ඉඩම් එලිපෙහෙලි කරනවා, ගිනි තියනවා. දැන් අර අලියතුන්ට ආයෙත් Taman හිටපු වාසභූමි අහිමි වෙලා. මේ කලාපය සමාගම් 30කට දෙන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. දැනට සමාගම් 17කට අක්කර 1000ක් දීලා ඉවරයි. ඔවුන් දැන් වැඩ පටන් අරන්. මෙතන තියෙන අනික් කාරණාව තමයි මේ සමාගම් 17ම මීට කලින් සෝලා ව්‍යාපෘති කරපු නැති සමාගම් වීම. සෝලා කරපු නැති හදිස්සිය අටවාගත්ත සමාගම් 17ක් තමයි දැන් හම්බන්තොටට මේ සුද්දේ දෙන්නේ. ජනතාව විරෝධය දක්වන්නේ විකල්ප බලශක්තියට නෙවෙයි. සෝලා ගහනවට තියෙන අවුලක් නෙවෙයි. එකක් මේ විදිහට කැලේ කපලා ගිනි තියලා සුනිත්‍ය බලශක්තිය උත්පාදනය කළාට වැඩක් නැහැ. මොකද අර කැලේ කපන ගිනි තියෙන එක දේශගුණ විපර්යාස වලට ප්‍රධාන හේතුවක් වෙන නිසා. මේ හින්දා සෝලා පැනල් වලට මුවා වෙලා මේ කරන තේරුමක් නැති විනාශයට අපි විරුද්ධ විය යුතුයි. අවසානයේ පරිසරය විනාශ කරලා සෝලා අටවලා සෝලා සමාගම් ලාභ ගනි. අපිට වෙන්නේ අපේ ජීවන මාර්ග, මහ පොළව, වගාවන් මේ සියල්ලම සෝලා කම්පැනි කාර්යයන්ගේ ලාභය වෙනුවෙන් දන් දීලා දතකට නියවගෙන බලන් ඉන්න. අපි එහෙම වෙන්න ඕනේද? මේ මහ පොළොව අපේ. පරම්පරා ගානක් අපි ජීවත් වුණේ මේකෙන්. ඒ නිසා අපි එකතු වෙමු. එකතු වුණොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ. අපි පරිසරය, සතුන් වගේම අපේ ජීවනෝපායන් සහ දරුවන්ගේ අනාගතය රැක ගැනීම වෙනුවෙන් පෙළ ගැහෙමු.